හැමෝම දන්න සිදුවීමක් තමයි අනුරාධපුර ලෝහලේ තරුණ වෛද්‍යවරියක් බරපතල ලෙස වද හිංසාවට ලක්කර විනාශ කර දැමීම. මේ ඉතාම අවාසනාවන්ත සිදුවීමක්. කොහොම වුණත් මේ වන විට සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මේට පෙර යුද හමුදාවේ නිලධාරියෙක් බව සඳහන්. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ශලනි තාරකා මේ සම්බන්ධව මුහුණ පොතෙහි තා සැර පෝස්ටුවක් ෂෙයා කර තිබෙනවා. ඒ තමයි මේ. කෙල්ලෙක් ගෑණියෙක් මොකෙක් ඇඳගෙන ගියත් ඒ කෙල්ලට ගැහණියට උඹට අත තියන්න බෑ. ඒ මිනිස්සයාගේ කැමැත්ත නැතුව උඹට අත තියන්න බෑ. පොඩි ළමයෙක් නම් ඒ ළමයාගේ කැමැත්ත තිබුණත් උඹට අත තියන්න බෑ. ඔය කරුණ මේ සමාජයේ පැලකල වෙනකම් මේක හදන්න බෑ. මේවට රොමාන්ටිකරණය කරන්න එපා. මේවා විහිළුවට ගන්න එපා. මේ උඹේ ළමයා විච්ච දවසට ඔය විහිළු ඉවරයි. ඔය රොමාන්ටික කතාව ඉවරයි. එදාට උඹ එහෙම කරපු එකව මරන්න හොයනවා. ඒත් පරක්කු වැඩි. අන්න ඒ නිසා කවුරු මොනව ඇඳන් ගියත් උඹට එයාගේ කැමැත්ත නැතුව උඹට එයාට අත තියන්න බෑ. එහෙම අත තියන්න හිතනවා කියන්නේ උඹ පිරිමි පෞරුෂයක් නැහැ. අන්නේ පෞරුෂය හදාගනින්. අත තියන්න බෑ එච්චරයි. යනුවෙන් ඉතා සැර පෝස්ටුවක් පළ කොට තිබෙනවා. මෙහි සමහර කාරණා අපි අයින් කරලා තමයි ඔයාලට කිව්වේ. මේ සම්පූර්ණ බැලීමට අවශ්‍ය නම් ඇගේ Facebook පිටුවට ගොස් ඔබට නැරඹිය හැකියි. ඉතින් අපිව subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.